හරි මේ වීඩියෝ එකෙන් අපි බලමු Honda Dio බයික් එක gear oil මාරු කරගන්නේ කොහොමද කියලා. ඉතින් බයික් එකේ පිටිපස්ස තමා gear oil එන තැන ඉන්නේ. පිටිපස්සේ රෝදේ පාත. සාමාන්‍ය මිලිලීටර් 120ක් අපි මේකට දාන්න ඕනේ. මුලින්ම මේ නට් දෙකෙන් පාත තියෙන නට් එක අපි ගලවගෙන ඉන්න ඕනේ. පාත තියෙන නට් එකෙන් අපි පරණ oil ටික අයින් කරන්න ඕනේ. ඉතින් මම මේකට පාවිච්චි කරනවා මිලිලීටර් 50 සිරින්ජරයක්. මේ සිරින්ජරය හරහා තමයි අපි oil ආපහු මේකට රීෆිල් කරන්නේ. ඉතින් මේ වගේ සිරින්ජරයක් ඔයාලට කඩෙන් ගන්න පුළුවන්. සාමාන්‍ය රුපියල් 150ක් 200ක් වගේ වෙයි. ඒ වගේ ඔයිල් එකක් ඕන වෙනවා. බ්‍රෑන්ඩ් නිව් ඔයිල් එකක්. මුලින්ම මම 12 යතුරක් අරගෙන මේකේ පාත නට් එක ගලව ගන්නවා මේ විදියට. පාත නට් එක ගලවගද්දි යටින් ඔයිල් එන්න මොකක් හරි එකක් තියන්න. මොකද පරණ ඔයිල් ටික අපි අහක් කරන්න ඕනේ. නැත්තම් බිමට වැටේ. මේ විදියට නට් එක අපිට පුළුවන් යතුරෙන් ගලව ගන්න. ඊට පස්සේ පරණ ඔයිල් ටික ඔයාලට අහක් කරගන්න පුළුවන්. පරණ ජියර් ඔයිල් ටික මෙන්න මේ විදියට. හරි පරණ ජියර් ඔයිල් ටික අපිට මේ විදිහට අයින් කරගන්න පුළුවන්. ඉතින් මේකේ ඇතුලේ ඔයිල් පොඩ්ඩක් ඉතුරු වෙනවා. ඒක නිසා ඔයා බයික් එක පොඩ්ඩක් වම් පැත්තට ඇල කරන්න. ඔයිල් ටිකේ අන්තිම ටිකත් එතකොට ඔයාලට එදියට ගන්න පුළුවන්. මෙන්න මේ විදිහට පොඩ්ඩක් බයික් එක ඇල කරන්න. එතකොට ඇතුලේ ඉතුරු වෙලා තියෙන ඔයිල්ස් ඔක්කොම ටික එදියට ගන්න පුළුවන්. දැන් අපි අලුතෙන් ඔයිල් දාන්න යන්නේ. ඒකට මේ උඩ නට් එකෙන් තමයි අපි ඔයිල් දාන්නේ. ඒක නිසා ඒ නට් එකත් ගලව ගන්න. හරි දැන් අපි පාත නට් එක ආපහු හිර කරන්න ඕනේ. ඒක හොඳට සුද්ධ කරලා ඉවරලා නට් එක මේ විදිහට හිර කරන්න. ඊට පස්සේ තමයි අපි උඩින් ඔයිල් දාන්න ඕනේ. සාමාන්‍ය විදිහට මේ නට් එක හිර කරන්න. ඊට පස්සේ දැන් උඩින් තමයි අපි ඔයිල් ටික දාන්න ඕනේ. ඉතින් මම මේ ඔයිල් එක තමයි දාන්නේ. මගේ එන්ජින් ඔයිල් වලට දාපු ඔයිල් වර්ගෙම තමයි මොබිල් 1030 ඔයිල් එක. ඉතින් ඔයාට පුළුවන් මේ වගේ හොඳ කප් එකකට මේන් ඔයිල් ටිකක් දාන්න. ඊට පස්සේ මේ සිරින්ජරේට ඒ ඔයිල් ටික ඇදලා අරන් අපිට පුළුවන් අතනින් ඔයිල් ටික ඇතුලට දාන්න. ඉතින් මම මේ කප් එකට ඔයිල් ටික මේ විදිහට දාගන්නවා. ඊට පස්සේ ඔයාලට පුළුවන් සිරින්ජරේ පාවිච්චි කරලා මේ විදිහට ඔයිල් ටික සිරින්ජරේට ඇදලා ගන්න. හරි මම සිරින්ජරේට ඔයිල් ටිකක් මේ විදිහට ගත්තා. ඊට පස්සේ උඩින් මේ විදිහට තියලා ඔයාලට ඔයිල් ටික ඇතුලට දාන්න පුළුවන්. ඉතින් මේ විදිහට මිලිලීටර් 120ක් වෙනකන් ඔයිල් මේක ඇතුලේ පිරුණාම උඩ කටෙන් ඇතුලට යන්නේ නැහැ. ඔයිල් ටික එළියට ගහනවා. එතකොට ඔයා එතනින් ඇඟිල්ල තියලා උඩ නට් එක හිර කරන්න තියෙනවා. මම මේ විදිහට ඔක්කොම ඔයිල් ටික පුරවා ගන්නම්. හරි දැන් අපි ඔයිල් ඔක්කොම පුරවලා තියෙන්නේ. දැන් ඔයාලට පේනවා මේ ඔයිල් එළියට එනවා. දැන් අර නට් එක හිර කරන්න තියෙන්නේ උඩ නට් එක. හරි මේ විදිහට නට් එක හිර කරගන්න පුළුවන්. දැන් අපි පරණ ඔයිල් ටික අහක් කරලා අලුත් ඔයිල් හරියට මාරු කරගත්තා. ඉතින් ඔන්න ඔය විදිහට තමයි ජියර් ඔයිල් මාරු කරන්නේ වාගේ Honda Dio ස්කූටරේ ඉතින් දැම්ම. ඉතින් වීඩියෝ වලට වැදගත් වුණා කියලා හිතනවා නම් අනිවාර්යෙන් වීඩියෝ එකට ලයික් එකක් දාලා කමෙන්ට් එකක් දාගෙන යන්න. ඒ වගේම මතක ඇතුව අපේ channel එකත් subscribe කරගෙන යන්න. ඉතින් මම මෙන්න මේ ඔයිල් එක තමයි දැන් මේ ඔයාලට කැමති ඔයිල් එකක් යූස් කරන්න පුළුවන්.